අද අපි කතා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව. දැන් නීති ශිෂ්‍යයින්ට ආණ්ඩු ව්‍යවස්ථා නීතිය, දේශපාලන විද්‍යාව වගේ විෂයන් පිළිබඳව අවබෝධයක් තියෙන පිරිසට මේ ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩු ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියන එකට අවබෝධයක් තියෙනවා. හැබැයි සාමාන්‍ය ජනතාවට, සාමාන්‍ය මිනිස්සුන්ට මේ ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ. අපි මෙහෙම කතා කරමු තේරෙන භාෂාවෙන්. මේ තියෙන්නේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේක තමයි අපේ රටේ මූලික නීතිය. අපේ රටේ සෑම නීතියකට මිහෙලින් පවතින මූලික නීතිය තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. වර්තමානයේදී නම් ව්‍යවස්ථාව පනවලා තියෙන්නේ මේ අපේ වර්තමාන ව්‍යවස්ථාව පනවලා තියෙන්නේ 1978 අවුරුද්දේ අපේ තියෙන මේ ව්‍යවස්ථාවට කියනවා 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා. ඒතර මොකක්ද මේ ව්‍යවස්ථා සංශෝධනයක් කියලා කියන්නේ? මම කලින් කිව්වා වගේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසට මේ පිළිබඳව අවබෝධයක් තිබ්බට අපේ සාමාන්‍ය ජනතාවට මොකක්ද ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නේ කියන එකට අවබෝධයක් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. මේක සාමාන්‍ය පොතක් කියලා හිතන්නකෝ. මේ පොතේ කොටසක් ගලවලා අයින් කරනවා. මේ පොතේ තියෙන කොටසක් ඉවත් කරනවා. නැත්තම් එළියෙන් අලුත් කොටසක් පොතට දානවා. එහෙම හිතන්නකෝ. හරිද? ඒතර මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ කොටසක් අයින් කරන්න හෝ වෙනස් කරන්න හෝ මේකේ තියෙන මොකක් හරි ව්‍යවස්ථාවන් අපි සාමාන්‍යයෙන් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන ව්‍යවස්ථාවන් කියලා තමයි අපි හඳුන්වන්නේ. වගන්ති කියන්නේ වචනේ වැරදි. හැබැයි ව්‍යවස්ථාවන් කියන වචනේ තමයි නිවැරදිම වචනය. ඒතකොට මේකේ තියෙන යම් දෙයක් අයින් කරන්න, වෙනස් කරන්න, අලුතින් ගේන්න අපි සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. එතකොට කොහොමද ওই වැඩේ කරන්නේ? ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව අපේ රටේ සාමාන්‍යයෙන් අපි හඳුන ගන්න කාරණාව තමයි ව්‍යවස්ථා සංශෝධනයක බලය තියෙන සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ 3/2ක අනුමැතිය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා මේ ව්‍යවස්ථාවේ සඳහන් වන සමහර ව්‍යවස්ථාවන් සමහර කරුණු තියෙනවා. අපි කෝ සාමාන්‍ය ක්‍රමවේදය අපි දකින දේ තමයි ආණ්ඩු ව්‍යවස්ථාවේ සංශෝධනයක් කරන්න පාර්ලිමේන්තුවේ 3/2ක අනුමැතියෙන් පුළුවන්. හරිද? දැන් මෙච්චර කල් වෙලා තියෙන සංශෝධන ඔක්කොම පාර්ලිමේන්තුවේ 3/2 අනුමැතියෙන් විතරයි සංශෝධනය වෙලා තියෙන්නේ. ඒතර පාර්ලිමේන්තුව 3/2ක් කැමති වුණොත් ඒ වෙනස් කිරීම කරන්න එතනදී ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි පොඩි මෙහෙම දෙයක් තියෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා මේ ව්‍යවස්ථාවේ සඳහන් වන 1 2 3 6 7 8 9 10 11 32 62 2 කියන ඒ ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් මොන හරි වෙනස් කිරීමක් සංශෝධනයක් කරනකොට ජනතාවගේ අනුමැතියට යවලා ජනමත විචාරණයක් ඇඳවන්න ඕන කියලා. එතකොට දැන් මේ 1 2 3 6 7 8 9 10 11 32 62 කියන වගන්ති පිළිබඳව ව්‍යවස්ථාවන් පිළිබඳව යම්කිසි සංශෝධනයක් ගේන්න නම් මොකක් කරන්න ඕනද? පාර්ලිමේන්තුවේ 3/2ත් එක්ක ජනමත විචාරණයක් ඇඳවන්න ඕන. දැන් මේ දවස්වල 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතිකාවතක් සමාජය ඇතුලේ ඇවිල්ලා තියෙන නිසා අපි ඒ ගැන හිතුවොත් එතන මේ 22 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනය යටතේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය සම්බන්ධ සාකච්ඡාවක් තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ කාරණාවන් අන්න අර ආණ්ඩුක ව්‍යවස්ථා යාන්ත්‍රණය තුල දක්වලා තියෙන තත්වයන් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ඒ පිළිබඳව බලන්න ඕන මේක ජනමත විචාරණයකට යොමු කරනවාද නැද්ද කියලා. ඒකද මේ ජනමත විචාරණය කියන સિદ્ધාන්තය පිළිබඳ ඉදම් පුළුල්ව සාකච්ඡා කරනවා ආණ්ඩුක ව්‍යවස්ථාව හරහා සහ තව ජනමත විචාරණ පනත කියන පනතකුත් වෙනම ක්‍රියාත්මක වෙනවා ජනමත විචාරණයක් පැවැත්වීමේදී. එහෙනම් අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි මොකක්ද? ආණ්ඩුක ව්‍යවස්ථාවේ සමහර ව්‍යවස්ථාවන් වෙනස් කිරීම සඳහා අනිවාර්යෙන් ජනමත විචාරණයක් පැවැත්වීම කරන්න ඕන අන්න අර කියන කාරණාවන් සම්බන්ධයෙන්. හැබැයි මේ පිළිබඳව අපි මෙහිම කාරණාවන් සරලව තේරුම් ගත්තට මේ පිළිබඳව අනන්‍ය අධිකරණ බලය පවතින්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමයි ජනමත විචාරණයකට යොමු කරනවාද නැද්ද කියන කාරණා පිළිබඳව ඒ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට යොමු කරාට පස්සේ පෙත්සම් සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සම් සලකා බලලා ජනමත විචාරණයකට යොමු කරනවාද නැද්ද කියන දේ යුතුයද නැද්ද කියන තීරණය ලබා දීමේ හැකියාව තියෙන ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට අපි මේ පිළිබඳව කතා නොකර මේ කාර්යපටිපාටි පිළිබඳව තමයි කතා කරේ. කොහොමද ආණ්ඩුක ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කියලා මම ආයෙ මතක් කරනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ
අපි සාමාන්‍යයෙන් කියනවා දස සංශෝධනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තියෙනවා. හැබැයි අර මං කියන වගන්ති මං කතා කරපු ව්‍යවස්ථාවන්, නිවැරදි වශයෙන් ව්‍යවස්ථාවන් යටතේ ජනමත විචාරණයක් ඇඳවීමේ හැකියාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වීම කරන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි මොකද්ද කරන්න ඕන කියලා. අපි බලමු ඉස්සරහටත් මේ වගේ වීඩියෝ වලින් ඔයගොල්ලෝ නොදන්න දේවල්, නීතිමය ඇසින් තියෙන දේවල් සාමාන්‍යව සරලව කොහොම තේරුම් ගන්න කියලා.